විටමින් D කියන්නේ මේදේ ද්‍රව්‍ය විටමින් එකක්. ඒ වගේම මේ විටමින් එක අපේ ශරීරේ ගොඩාක් ක්‍රියාවන්ට වැදගත් වෙනවා. අපේ අස්ථි ශක්තිමත් කරන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය පවත්වා ගන්න මේ විටමින් D වැදගත් වෙනවා. විටමින් D බහුලව තියෙන ආහාර තමයි බිත්තර කහමඩ. ඒ වගේම සැමන්, මාළු, පීකුදු සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන වලත් විටමින් D අඩංගු වෙනවා. අපේ ඇඟේ විටමින් D අඩුයි කියලා දැනගන්න කොහොමද? විටමින් D අඩුයි කියලා පෙන්වන ලක්ෂණ කීපයක්ම තියෙනවා. අංක 1. අධික මහන්සියක්, අධික තෙහෙට්ටුවක් දැනෙනවා. පැය 7-8 නිදාගත්තට පස්සේ ඒත් ඇහැරෙනකොට මහන්සි ගතියක් දැනෙනවා. අංක 2. මස්පිඩු වේදනාව සහ අස්ථිවල වේදනාව. විශේෂ වැඩක් නොකරත් මේ විදිහට මස්පිඩු වේදනාවක් දැනෙනවා නම් ඒකත් විටමින් D අඩුවීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. 3. හිසකේ සැලීමේ වේගය වැඩි වෙලා යන. ඒ වගේම හැමේ අධික වියලු ස්වභාවයක් ඇති වෙලා යන මේකත් විටමින් D ඌනතාවයේ ලක්ෂණයක්. 4. ඔයාලට නිතරම මානසික ආතතියක්, සතුටක් නැහැ වගේ දැනෙනවා නම් ඒකත් විටමින් D ඌනතාවයේ ලක්ෂණයක්. 5. නිතරම මොනකට හරි ලෙඩ වෙනවා නම් ඒකත් විටමින් D අඩුවීම නිසා වෙන්න පුළුවන්. හැබැයි මේ ලක්ෂණ විටමින් D ඌනතාවයෙන් විතරක් නෙවෙයි, ඒ කියන්නේ වෙන මොනවා හරි රෝගයක් නිසාත් ඔය ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණ තියෙනවා නම් ඔයා කරන්න ඕනේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා උපදෙස් ලබා ගන්න.